ඇත්තටම අපි ජීවත් වෙන්නේ කුමකටද? ඊට ප්‍රථමයෙන් අපි දැනගන්න හොයන්න ඕන කාරණයක් අපි ඉපදුනේ ඇයි? අපට මේක තනියම හිතාගන්න පුළුවන්ද? මේ ගැන කතා කරන්න කවුරු හරි ඉන්නවද? මං කැමති ඉන්නවනම් කාත් එක්ක හරි සාකච්ඡා කරන්න. ඔබ ඉන්නවනම් කවුරු හරි මාත් එක්ක මේ ගැන කතා කරන්න. මොකද මට හිතාගන්න අමාරුයි මේ ගැන තනියම. නමුත් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මිනිස්සු එක සිතුවිලි වල ජීවත් වෙනවා. අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ ඒ ශ්‍රී සද්ධර්මයෙන් චුට්ටක් අරගෙන කතා කරලා බැලුවොත් වෙන අපිට බෞද්ධයන් වශයෙන් වෙන කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයෙන් බිඳක් මෙතෙන්දී මට හිතෙන ආකාරයට ඔබට කියන්න අවසරයි. අපේ සිත, ඇත්තටම අපේ සිත කියන්නේ මොකක්ද? දැන් අපි ඉපදලා ඉන්නවා කියලා අපට දැනෙන්නේ සිතටද ගතටද? ඇත්ත වශයෙන්ම දැනගන්න වෙන්නේ සිතින්. ගතට දැනෙන්නේ එක්කෝ විඩාවක්, එහෙම නැත්නම් සැපක්, එහෙම නැත්නම් දුකක්, එහෙම නැත්නම් ස්පර්ශයක්. ඒ වගේ දෙයක් දැනෙනකොට අපි ගතට දැනෙනවා කියලා කීවට ඇත්තටම දැනෙන්නේ ගතටද? එතනත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි ගතට දැනුණා කියලා කියන්නේ සිතින්. එතකොට සිත කියන්නේ කුමක්ද? ගතද? ගත නෙවෙයිද? ගතෙන් පිටද? කොහෙද මේ සිත තියෙන්නේ? ඔබට හිතාගන්න පුළුවන්ද? පුළුවන් කෙනෙක් එහෙම ඉන්නවද? එහෙම කෙනෙක් මට හම්බුනේ නැති නිසා මං මෙන්න මෙහෙම හිතුවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. සිත මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාසේ පදුට්ටේන බාසතිවා කරෝතිවා. එතනින් කියවෙනවා මනසමයි ශ්‍රේෂ්ඨ සියලු චෛතසික ධර්මයෝ සිත පෙරට කොට ඇත්තාහ කියලා. ඒ කියන්නේ සිත මුල් කරගෙන තමයි මේ චෛතසික ධර්ම ගොඩ නැගෙන්නේ. එතකොට චෛතසික ධර්ම ගොඩ නැගෙනකොට තමයි අපට සිතුවිලි පහළ වෙන්නේ. එතකොට මේ සිතුවිලි තුල තමයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙනවාම කියලාම කියන්නේම එතකොට මේ සිතුවිල්ල එක තමයි ඉන්නේ. සෑම තප්පරයකම මේ සිත වෙනස් වෙනවා. එතනත් හිතන්න ඕන බොහෝ වටිනා දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අනිත්‍ය කියලා ධර්මතාවය. අන්න ඒ අනිත්‍ය ධර්මතාවය අපිට දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සිත වෙනස් වෙන දිහා දකින්න පුළුවන් කෙනෙකුට. එහෙම නැත්නම් හිතන්න පුළුවන් කෙනෙකුට. එහෙම නැත්නම් අහලා දැනගන්න පුළුවන් කෙනෙකුට. එහෙම නැත්නම් අහලා හිතන්න පුළුවන් වෙනවා. බලන්න පුළුවන් වෙනවා. ඇත්තටම දකින්න පුළුවන්. මේ දැන් තිබුණ සිතුවිල්ල නෙවෙයි. තව මොහොතකින් ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වුණාට අපි නැවත ඒක අල්ල ගන්නවා සමහර විට. සමහර විට ඒක අමතක වෙලා වෙනත් එක්කටම යනවා. තනියම කල්පනා කර ඉන්නකොට හිතෙනවා යම් කිසි පරණ මතකයක් එනවා කියලා හිතන්නකො. උදාහරණයක් ඇරෙන්න මම කියන්නේ. ඒ මතකය දිගේ යනවා. මතකයේ දිගේ යනකොට
එක පාටම සද්දයක් ඇහෙනවා කියන්නේ. එතකොට ඒ ශබ්දය ඇහුණ එක පිළිබඳව ඊට පස්සේ හිතන්න පටන් ගන්නවා. කවුරු හරි කතා කරනවා. මට කතා කරනවා නෑ අල්ලපු කාමරේට කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලපු ගෙදරට කතා කරනවා. එහෙනම් දඩෝංගල සද්දයක් වුණා. පාරේ වාහනයක් හැප්පුණාද කියලා අර ඉස්සල්ලා හිතා හිටපු දේ නෙවෙයි දැන් අලුතෙන් යමක්. මේක සාමාන්‍ය සිද්ධියක්. මේක සාමාන්‍ය සිද්ධියක් වුණාට මේක ගැඹුරට කල්පනා කරලා බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය කියන ලක්ෂණය. ත්‍රිලක්ෂණයෙන් එකක් තමයි අනිත්‍ය. අනිත්‍ය මත තමයි පිහිටලා තියෙන්නේ. අනිත්‍ය නිසා තමයි අපිට දුක හටගන්නේ. දුක හටගන්න හේතුව අනිත්‍ය අපි නිට්ටය වශයෙන් අල්ල ගන්නවා. නිට්ටය කොට අල්ලගත්ත ගමන් හට ගන්නවා දුකක්. ඊට පස්සේ ආත්මයක් පැනවෙනවා. මම ඉන්නවා කියලා මට දුක දැනෙනවා. මට මගේ සිත උනා. ඊට පස්සේ මම කියන හැඟීමකුයි මගේ කියන හැඟීමකුයි දෙකක්ම මේ සිතේ ඉබේම පහළ වෙනවා. මේවා ඕන කෙනෙකුට දකින්න පුළුවන් ඊටාම සරල දේවල්. සරල වුණාට සාමාන්‍ය කෙනෙකුට දකින්න බැරි බොහෝම ගැඹුරු දේවල්. ගැඹුරු වැඩිකමම නිසාම සරලයි. සරල වැඩිකම නිසාම ගැඹුරුයි. නමුත් අපිට හිතනවා නම් මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා කිව්වේ කුමක්ද කියලා හිතනකොට සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියලා. සංස්කාර කියන්නේ මොනවද කියලා ඊට පස්සේ කල්පනා කරන්න වෙනවා. මේ සංස්කාර කියලා කියන්නේ. එතකොට අපිට සංස්කාර පිළිබඳව සංස්කාර කියලා කියන්නේ ඇත්තම රැස් වෙන දේවල් කියන එක. මොනවද රැස් වෙන්නේ? මේ සිතුවිලි. ඊට පස්සේ සිතුවිලි නිසා යම්කිසි ද්‍රව්‍යයක් වස්තුවක් අපි නිර්මාණය කරගත්තා නම් ඒකත් අපිට එහෙම සංස්කාර කියලා ලෞකික වශයෙන් ගන්නත් පුළුවන්. ලෝකෝත්තර වශයෙන් කියව සංස්කාර. ඒ කියන්නේ සංඛාරා. පාලියෙන් කියන සංඛාර. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර කියලා පහක් තියෙනවා. ඔබට කරදරයි මේ එහෙම පාලි වචන දාගත්තාම හරිම තේරුම් ගන්න අමාරුයිනේ සාමාන්‍ය කෙනෙකුට. තේරෙන කෙනෙකුට නම් මේක තේරෙනවා මේක පාලි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඇත්තටම අපි ගොඩාක් දෙනෙක් අහලා තියෙනවා. ඒ අහලා තියෙන අයට පහසුයි. අහලා නැතිම කෙනෙකුට තමයි මම මේ කතා කරන්නේ. අහලා තියෙන කෙනෙකුට ගැටලුවක් නැහැ. මොනවද රූප? අපි කියන රූප. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව රූප අහෙන් දකින්නේවා රූප. කනෙන් අහනේවා ශබ්ද රූප. නාසයට දැනෙන ගන්ධ රූප. දිවට දැනෙන රස රූප. කායට දැනෙන පොට්ටබ්බ රූප. මනසට දැනෙන මනෝ රූප. එතකොට රූප කියපුවම අපි හිතාගෙන හිටියේ ඉස්සර ඇත්තට මං හිතාගෙන හිටපු ගැන මන් දන්නේ අනිත් අය කොහොම හිතාගෙන හිටියද දන්නේ බුදුදහම ඉගෙන ගන්න ඉස්සර හිතන්නේ රූප කියපුවම රූප මේ ඇහැට පේන ඒවා විතරයි කියලා. නෑ මේ කනට ඇහෙන ඒවාත් රූප හැටියට තමයි දාලා තියෙන්නේ. ඒක රූප සාමාන්‍ය රූප ගැන එහෙම පැහැදිලි කරගමු. පස්සේ අපි ගැඹුරට කතා කරමු. වේදනාව කියන්නේ වේදනා රූප වේදනා සංඥා සංකාර රූප ගැන අපි පැහැදිලි කරා. වේදනාව කියලා කියන්නේ දැනෙන්නේ නොයි වේදනා කියලා කියන්නේ දැනෙනවා යමක්. එතකොට මේ දැනෙන ඒවා ඇහැට දැනෙනවා. ඒකටත් පුළුවන් කනට දැනෙනවා. එහෙමත් කීයක. ස්පර්ශයෙන් දැනෙන ස්පර්ශය නිසායි දැනෙන්නේ. ඇඟට දැනෙන සීතල දැනෙනවා. උණුසුම දැනෙනවා. හිතට දුක දැනෙනවා. සතුට දැනෙනවා. යමක් දැනෙනවා. හිතට දැනෙනවා. ওই පහටම දැනෙනවා. ඊට වේදනා සංඥාව කියලා කියන්නේ දැනගන්නවා කියලා කියන. හඳුනා ගන්නවා. යමක් ඇස් දෙකෙන් දැකපුවාම රූපයක් ඒක මේ අහවල් එක කියලා සංඥාවෙන් තමයි
හඳුනාගන්නේ. ඒක හඳුනාගන්නේ අපි පරණ මේක හඳුනාගෙන තියෙනවා. පොඩි කාලේ චූටි කාලේ අපට අම්මා කියලා අඳුරගත්තේ තොටිල්ලේ ඉන්නකොට අම්මා ළඟට නිතරම ඇවිල්ලා අපට කතා කරනවා. කුම්පුතා කියනවා, චූටි බබා කියනවා, මොනවා හරි කියලා කතා කරනවා. කවි කියනවා, සින්දු කියනවා, නලවනවා, අඬනකොට කිරි දෙනවා. ඉතින් අම්මා අඳුනා ගන්නවා ඊට පස්සේ සංඥාවෙන් අඳුනා ගන්නවා. ඒක අපි දන්නේ නැහැ සංඥාවෙන් අඳුරගත්ත කියලා. නමුත් අපි එහෙම දැනට එහෙම ගමු සංඥා. සංකාරය අන්න අපි දැන් අර සංකාරය ගැන කතා කරන්න කියලා තමයි මේ සිද්ධිය උනේ. සංකාරය ගැන රැස් වෙනවා. ඊට පස්සේ යමක් රැස් වෙනවා. කොහෙද? හිතේ රැස් වෙන්නේ. හොඳ සිතුවිල්ලක් නිසා පුණ්‍ය කර්මයක් රැස් වෙනවා කියනවා. නරක සිතුවිල්ලක් නිසා පාප කර්මයක් රැස් වෙන්න පුළුවන්. ඒ වගේ රැස්වීමක් වෙනවා. ඒ කියන්නේ එකතු වෙනවා. පුණ්‍ය පාප. ඊළඟට සංකාර. ඒකට විඥාන කියනවා. විඥාන කියන එක තනිකරම මේ පහම අරගෙන හදනවා කතන්දරයක් හදලා අපට කියනවා මෙන්න මේ සිතුවිල්ල බවට පත් කරනවා. අන්න දැන් සිතුවිල්ල. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තමයි අපිට නිතර දකින්න පුළුවන් වෙන්නේ. ලොකෝ જાති අපි ඉගෙනගෙන පොඩි ඉස්කෝලේ දැන් අම්මා කියන එක අඳුනාගත්තේ තොටිල්ලේදී. ඊට පස්සේ මොන්ටිසෝරි යන වයසේදී මම ඉතා කෙටියෙන් කියන්න ඔබට පහසු වෙන්න මේ ඊට පස්සේ මොන්ටිසෝරි යනකොට එහෙම නැත්නම් මොන්ටිසෝරි යන්න ඉස්සරත් තව අවට ගෙදර ඉන්න අක්කලා මල්ලිලා නංගිලාගෙන් අම්මා කියන වචනේ ඇහෙනවා, තාත්තා කියන වචනේ ඇහෙනවා, අයියා අක්කා මල්ලි නංගි කියන වචන ඇහෙන්න පටන් ගන්නවා. යාට ඊට පස්සේ අඳුන ගන්නවා මේ අහවලා කියලා රූපේ දකින්නවා. දකින්නකොට හිතේ සංඥාව පහළ වෙලා මේ පහ වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ ගියාම මොන්ටිසෝරි ගියාම ටීචර් උගන්වනවා මෙන්න පාට රතු පාට රයන්න තුයන්න රතු කියලා ටීචර් පෙන්නනවා. රතු පාට පෙන්නනවා. ගයන්න සයන්න ගස කියලා පෙන්නනවා. මයිතා කෙටියෙන් කියනවා ඔබට පහසු වෙන්න තේරුම් ගන්න. මොකද මේක දීර්ඝ සාකච්ඡාවක් හැටියට කරන්න පුළුවන්. අවුරුදු ගාණක් කතා කරත් ඉවර කරන්න බෑ. මොකද අවුරුදු දැන් අපි 50කට ජීවත් වෙන කෙනෙක්ගේ සම්පූර්ණ සිද්ධිය මේකනේ. ඊට පස්සේ මෙහෙම ටීචර් උගන්වනවා. ඒකෙන් ඉගෙන ගන්නවා. ඊළඟට සාමාන්‍යයෙන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා කතිකාචාර්යවරුන්ගෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයිට අමතරව අපි සමාජයෙන්ුත් ඉගෙන ගන්නවා යම් දේවල්. ඊට පස්සේ ওই පුජ්‍යලයා සකස් වෙන. හැබැයි මේ කොනවා කරත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් තමයි මේ ලෝකයේ පිළිබඳව අපි දැනගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය කුමක්ද කියලා. අපි ලෝකය කියන්නේ මහණෙනි ඇස ලෝකයයි, කන ලෝකයයි, දිව ලෝකයයි, නාසය ලෝකයයි කියලා බුදුරජාණන් වහන්සේ තැනක දේශනා කරනවා. එතකොට එහෙමනම් ඇත්තටම අපි ලෝකය හඳුනාගන්නේ ලෝකය කියලා වචනයක් ඉගෙනගෙන මෙන්න මේවා මෙහෙම තියෙනවා. මේ ලෝකයේ අඹ කියලා જાතියක් තියෙනවා. ඒවා මේ රසයි මෙහෙම රසයි කියලා ඉගෙන ගැනීමක් තියෙනවා. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් තමයි මේ සියල්ලම කරගන්නේ. මේ සියල්ලම කරගෙන මේ පුජ්‍යලයා යමක් ඇත්ත හෝ නැත්ත කියලා හිතවිල්ලක් පහළ වෙනවා අපට. ඇත්තටම මේක ඇත්ත කියන වචනේත් වචනයක්. ඒකත් අපි ඉගෙන ගත්ත දෙයක්. නැත කියන වචනයත් වචනයක්. ඒකත් අපි ඉගෙන ගත්ත දෙයක්. මේවා හොඳට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන. වෙන කවටවත් නම් මේ ගැන හරියට හොයලා නැහැ. බුදුරජාණන් වහන්සේ මේකේ අකුරක් නෑර අපට උගන්වලා තියෙනවා. ඇත නැත කියන්නේ අන්ත දෙකක් කියලා. එතකොට මේවා කොහෙද හටගන්නේ? සිතේ. ඇයි මෙහෙම හටගන්නේ? අපි යම් කිසි මට්ටමක යමක් ඉගෙන ගන්නකොට අපට උපතින්ම ලැබිලා තියෙන කෞසල්‍ය කුසලතාවයන් ටිකකුත් තියෙනවා. මොනවද? අපි 10 දෙනෙක් අපි එක පන්තියේ අපි 100ක් ඉන්නවා නම් ළමයි
ඔය 100ටම උගන්වන්නේ එකම ගුරුවරයා. නමුත් ඒ අතරින් එක්කනයි තමයි පළවෙනි එක් වෙන්නේ. ඊට පස්සේ තමයි දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා එහෙම වෙනියා වෙන්නේ. එතකොට මොකද මේ තම තමන්ගේ කෞශල්‍ය නිසා ගුරුවරයාගේ දක්ෂකම අනුව ගුරුවරයා ඉගෙනුවාට සියලුම ළමයින්ට මේක අල්ලගන්න බෑ. මොකද අපි ගෙනාවු අපි ළඟ තියෙන කුසලතාවයන් ටික. ගැඹුරු මාතෘකා කුසලයේ ගැන කතා කරන්න ගියොත් තවත් මාතෘකාවක්. නමුත් අපි කතා කරන සිත පිළිබඳව. ඇයි අපි ජීවත් වෙන්නේ? මොකද්ද මේ වෙනවා කියන්නේ කියලා. අපි ජීවත් වෙන්නේ සිතින්. එතකොට ප්‍රශ්නයක් මතුවෙන ගත නැද්ද කියලා. නෑ ගත තියෙනවා. ගත තියෙනවා කියලා දැනෙන්නේ ඔය කියනකොටනේ දැන් පහළ වුණේ සිතිවිල්ල පහළ වෙනකොට තමයි දැනෙන්නේ ගතක් තියෙනවා කියලා. නැත්තම් අර සිතේ ඇති වෙන සිතුවිල්ල තුල තමයි ජීවත් වෙන්නේ. එතකොට එක පාටම සිත තුල ඇති වෙනවා ගතක් තියෙනවා කියලා. ඔන්න වේදනාවක් දැනෙනකොට ස්පර්ශයක් දැනුණොත් ශරීරෙට මෙන්න තියෙනක. දැන් කකුල මේ බිම තියෙනවා පොළවේ කියලා මතක් වෙනවා. නොයෙක් ධර්මදේශන තුළින් මේ ගැන ස්වාමීන් වහන්සේලා නොයෙක් ආකාරයේ ධර්මදේශන කරනවා මම අහලා තියෙනවා. ඇත්ත. ඒ සියලු දෙනා කරාට තමන් විසින් මේක දැනගත යුතු දෙයක්. නැත්තම් අපිට මේ කිසිම තේරුමක් නැහැ. මේ කණෙන් අහනවා අනික් කණෙන් පිට වෙනවා කියලා කතන්දර තියෙනවානේ. ඒ වගේ. නමුත් අවශ්‍ය කෙනා මේක හොයා ගන්නවා. මොකද්ද මේ ජීවිතය කියන්නේ? ඇත්තටම මොකටද? දැන් අරමුණ දැන් පොඩි කාලේ අරමුණක් අපට නැහැ. අපට අරමුණක් ඇති කරනවා පොඩි කාලේ. කවුද? දෙමව්පියෝ ඇති කරනවා, සහෝදරයෝ ඇති කරනවා, සමාජයෙන් ඇති කරනවා, ඉස්කෝලෙන් ඇති කරනවා, ගුරුවරු ඇති කරනවා. නොයෙක් ආකාරයෙන් කට්ටිය අපිට කියනවා පුතාම කවුරු වෙන්නද කැමති කියලා අහනවනේ. එතකොට මං ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති කියලා සමහර ළමයෙක් කියනවා. මොකද ඒ ළමයට උගන්නලා මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන පුතා කියලා ගෙදරින් අම්මා වෙන්න පුළුවන් සමහරට. නැත්නම් අනිත් තාත්තා වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් උගන්වනවා. මේක කම්පියුටරයක් වගේ. මේකට දාපු දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව යටින් ටිකක් ක්‍රියාත්මක වෙනවා එයාගේ දක්ෂකම අනුව. අර කෞශල්‍ය අනුව. එතකොට මේක දැන් මේ පුජ්‍යලයා සකස් වෙලා තියෙන අනුව මේ පුජ්‍යලයා දැන් අපි කියමුකෝ ඉස්කෝලේ යන කාලේ තිබුණේ ඉස්කෝලේ යන්න ආසාවක් තිබෙන්නේ ඇත්තටම. අර ඉස්කෝලේ සෙල්ලම් කරන්න එහෙම තියෙන හින්දා ඉතින් යන්න ආසාවක් තිබුණා. නැත්තම් අර අමාරු විෂයක් එහෙම ගන්නකොට තිත්ත වෙනවනේ ඉස්කෝලේ යෑම. සමහර ළමයි ඉස්කෝලේ යනවා කියලා ගිහින් මඟදි කට්ටි පැනලා වෙන කොහේ හරි යනවා. මොකද අරවා එයාට අප්පිරිය. නමුත් අර ගෙදරින් එළවනවා හින්දා යනවා. ගුරුවරු ගහන හින්දා ඉගෙන ගන්නවා. පන්තියේ ඉඳගෙන ඉන්නකොට මහා හිතට එන්නේ වෙන જાති. මේ කියන්නේ හිත කියන එක මේ අපට ඕන හැටියට මේ ඉඳවලා තියන්න බෑනේ. ඉඳගෙන අපි ගත මෙහෙම පුටුවේ තිබ්බට හිත මේ ලෝකේ පුරාම දුවනවා. අර ටීචර් මෙහෙ කළු ලෑල්ලේ ඇඳ බොහොම අමාරුවෙන් උගන්වනවා. අපේ හිත ඒක ග්‍රහණය කරගන්නවට වඩා සමහර වෙලාව ග්‍රහණය කරගන්නවා. සමහර වෙලාවකට වැඩිපුර ප්‍රමාණයක් වටේ දුවනවා. ඒකට තරුණ වයසටම තිබ්බට වැඩි දුවන්න පටන් ගන්නවා. ආදර සම්බන්ධතාවක් වාගේ දෙයකට ඇලුනොත් එහෙම සම්පූර්ණ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා මේ පුජ්‍යලයා. කඩාකප්පල් කරගෙන සමහරු ඉස්කෝලේ මෙතනින්ම නතර කරලා පෞල් ජීවිතයක් ගත කරනවා. අපි දැකලා තියෙනවා උන්ට. සමහර අය අමාරුවෙන් හරි අධ්‍යාපනය සාර්ථක කරගෙන ඉහළට ගිහිල්ලා අපි යනවා විශ්වවිද්‍යාලය දක්වාම ගිහිල්ලා ඊට පස්සේ මේ පුජ්‍යලයට අවශ්‍ය වෙන රැකියාවක්. මොකටද? ජීවත් වෙන්න අවශ්‍යයි. ගෙදර දොරේ අඩුපාඩු තියෙනවා නම් රැකියාවක් අවශ්‍ය වෙනවා. මොකටද? සල්ලි හොයන්න ඕනනේ. ඒ නැතත් ඉතින් රැකියාවක් කරන්න කියලා දෙමව්පියෝ කියනවානේ. නැත්තම් ඉතින් නිකම්ම ඉන්න දෙමු පුළුවන් සල්ලි තියෙනවනේ. සල්ලි නැති අයනේ ගොඩක් ඉන්නේ. ඒ අයට රැකියාවක් අවශ්‍ය වෙනවා. මොකද ඉගෙන ගත්තෙම රස්සාවක් ගන්න. අහවල් කෙනා වෙන්න. මොකටද ඒ? හම්බ කරන්න. හිත ඇතුලේ තියෙනවා මේක හම්බ කරන්න ඕන. මොකද නැත්තම් ජීවත් වෙන්න බෑනේ. කවුරුවත් දෙන්නේ නැහැ. දැන් මේ හිත කියන විදිහට තමයි අපි ඊට පස්සේ වැඩ කරන්න පටන් ගන්න. දැන් අපේ දෙමව්පියන්ගෙන් අපි පොඩ්ඩක් අයින් වෙනවා. මොකද අපි දැන් ලොකුයිනේ. දැන් ඉස්කෝලේ ගිහලා දෙමව්පියන්ටත් වඩා ඉගෙනගෙන ඊට පස්සේ තමයි මෙන්න සිතෙන්
අපිට මේ සිත කියන දේ අපි සුමගට හෝ යහමඟට දෙකටම ගෙනියන්නේ මේ සිත. අපේ සිත නිවැරදිව වැඩ කරොත් චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. චේතනාව අනුව තමයි කර්මය සිද්ධ වෙන්නේ. සිත කියනවා මෙන්න අහවල් දෙයක් කරපන් කියලා. බල කරලා කියලා කරවනවා බලෙන්. කරවලා වැරදුනොත් කියනවා උඹ මොකද වැඩනේ කරන්නේ. උඹ එහෙම කරේ නැත්තම් ඕක වෙන්නේ නැහැ නේ කියලා අමාරු වෙනනට පස්සේ ආයෙ සිත දොස් කියනවා අපට. හොඳ දෙයක් කරොත් බොහොම සතුටටපත් වෙලා උද්දාමයටපත් වෙලා බොහොම සන්තෝෂයෙන් ඉන්න බොහොම ටික වෙලා. ඊට පස්සේ ඒක මදි වෙනවා යාට. ඊට පස්සේ තව ටිකක් වෙන එකක් කරපන්. තව ඵලයන් ඉහළට කොච්චර ගියත් ඇතිවීමක් නම් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ හිත කියන මේක කරපන්. සමහර කෙනෙකුට කියනවා කසාදයක් බැඳපන්. අහවලා දැන් උඹත් එක්ක හොඳයිනේ. එයා ගනි. එයා කසාද බැඳපන්. කසාද බැඳගත්තාම ඊට පස්සේ පුජ්‍යලට තිබ්බට වැඩි ආර්ථික ප්‍රශ්න එහෙම තිබ්බොත් සෑහෙන ප්‍රශ්න මතුවෙනවා. ඒ නැතත් ඒ බැඳගත්ත කෙනා හොඳ වුණොත් හොඳයි. නැති වුණොත් සෑහෙන ගැටලු මතුවෙනවනේ. පෞල් ජීවිතය කියන්නේ තනිකරම අවුල් ජාලාවක්. ප්‍රශ්න පත්තරයක්. දැන් තනියම හිත කියන දෙයට අහු වෙලා හිටපු මිනිස්සයා ඊට පස්සේ තව හිතකට අහු වෙනවා. ඒ හිත කියන දේ කරන්න වෙනවා මේ පුජ්‍යලයට. මේ පුජ්‍යලය අමාරු වෙట్లా තියෙන්නේ. නමුත් සමහර වෙලාවකට පුදුම සතුටකින් ඉන්නවා. මොකද හිතට සතුටුයි දැන් මං බලාපොරොත්තු වෙච්ච කෙනා මට හම්බ වුණා. මම බොහොම සන්තෝෂෙන් ඉන්නවා. අපිට ළමයිනුත් ඉන්නවා. අපි සතුටින් ඉන්නවා කියලා වෙලාව තප්පර ගානයි ඊට පස්සේ මෙන්න ප්‍රශ්න මතුවෙනකොට ආයේ අසතුටටපත් වෙනවා. මේක ස්වභාවය. මේකේ ස්වභාවය තමයි ඇති වෙනව නැති වෙනවනේ. නැති වෙනකොට දුක හට ගන්නවා. ඇති වෙනකොටත් දුක හට ගන්නවා. ඒ කියන්නේ අනිත්‍යතාවය තමයි මේ පෙන්වු කරන්නේ. නමුත් අපට පේන්නේ අපි දකින්නේ මේ ජීවිතය ඇත්තක්. මේක තමයි අපේ වටිනාම ජීවිතය කියලා. එතකොට අපි ආයෙත් අමාරු වෙටෙනවා. කොහමද? අපිට අනිත්‍ය පේන්නේ. අපි යමක් පිටිපස්සේ හඹාගෙන යනවා. මේ ළමයි ටික දැන් නිසානේ මේ ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. මම සාමාන්‍යයෙන් කියන්නේ මං ළමයි ටික ලොකු වුණාට පස්සේ අපි මෙහෙම කරමු. මේ ගෙවල් දොරවල් හොඳට හදාගමු. ඊට පස්සේ දැන් ළමයි ලොකු වෙනකොට ප්‍රශ්නත් එක්ක තමයි ලොකු වෙන්නේ. දැන් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්න වලට වඩා මහා විශාල ප්‍රශ්න ගොඩක් එක්ක ළමයි ටික ලොකු වෙලා. දැන් ප්‍රශ්න කෝටියයි. අර පොඩි කාලේ හිතුවා ලොකු වෙච්චාම ප්‍රශ්න අඩුයි කියලා. නමුත් ප්‍රශ්න වැඩි. දැන් මේ පුජ්‍යලට දැන් අමාරු වෙනවා තිබ්බට වැඩි කබලෙන් ලිපට වැටුණා වගේ. සමහර කෙනෙකුට සල්ලි භාගයේ තියෙන කෙනෙක් වුණත් මේ ප්‍රශ්න එයාට මේ කෝටි අපිට සාමාන්‍ය මිනිහෙකුට ලක්ෂ ගණන් වලින් ප්‍රශ්න තියෙන්නේ. තියෙන මනුස්සයට කෝටි ගණන් වල ඒවට මදි. ඉතින් කොහොම හරි මෙහෙම කරලා අවසානට මොනවද වෙන්නේ? අවසානට වෙන්නේ අර පුජ්‍යලයත් අන්තිමට සමහර විට දරුවෝ සලකන්න නැතුව යන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ හිතුවේ බලාපොරොත්තු තිබෙච්ච දේවල් වෙන්න ඊට වයසට ගිහිල්ලා කර කියා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ලෙඩක් රෝගයක් හැදෙනවා. ඊට පස්සේ දරුවෝ සලකන්නේ. ඊට පස්සේ දේපොළ නැහැ, සල්ලි නැහැ, මිල මුදල් නැහැ, බෙහෙත් ගන්න ඕන, බෙහෙත් වලට සල්ලි නැහැ. දරුවෝ සලකන්නේත් නැහැ. අමාරුවේ වැටුණාට පස්සේ තිබ්බට වැඩි දුකක් හට ගන්නවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් මෙතන හිතනවා අපි මේ පුජ්‍යලයක තමයි මේ ඔක්කොම විඳින්නේ කියලා. නෑ පුජ්‍යලයක නෙවෙයි හිත තමයි විඳින්නේ. හිත හදාගෙන ඉන්න පුජ්‍යලයට මේ අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට තේරුම් ගත්ත කෙනා බොහොම සන්තෝෂයෙන් සැපේදී දුකේදී ඒ අටලෝ දහමෙම කම්පා නොවි හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා මේ පංචස්කන්ධයේ පංච